සාමාන්‍යයෙන් අතිශය බ්‍රයිට් දරුවෙක් ලංකාවේ එක වෙන එක සාමාන්‍යයි. නමුත් සාමාන්‍ය මට්ටමේ දරුවෝ අපිට පුළුවන් නම් දිස්ත්‍රික් රෑන්ක් එකට ගේන්න. අන්න එතන අපි ලංකාවේ අලුත් දෙයක් කරනවා. මගේ සෙකන්ඩ් එක නම් වෙලා ඉතුරුනා විනාඩි 40ක් විනාඩි 30ක් විතර ඉතුරු පැය 3න්. ඒකට මම එහෙමත් කරලා බලලා ඊට පස්සේ මම කරපු වැඩේ මගේ මම උත්තර ලියපු එකේ ආපු අන්තිම උත්තර ටික මගේ පේපර් එකේ ලියන්න. මම සෙකන්ඩ් පේපර් එක ගෙදර ගෙන්න පුළුවන්. ඒකට ඒ හින්දා මම අර අන්තිමේට ආපු උත්තර ටික මගේ පේපර් එකේ ලියාගෙන එනවා. ඊට පස්සේ මාකින් ස්කීම් අවුට් වෙද්දි මම සෙකන්ඩ් පේපර් එක ටිකක් බලන්න මම දන්නවා. ඉතින් දැන් බැලුවත් වැඩක් නැහැ. ඕක වැරදුනොත් අපෝ හදාගන්නත් බැහැනේ. එක්සෑම් එක ඕක බලලා ඉවරයි. හැබැයි අර මගේ තෘප්තියට මම ඒක බැලුවා. එතකොට මට මාර සතුටක් දැනුණා. මගේ ආන්සර්ස් ඔක්කොම ටික හරි. ඒ කියන්නේ සෙකන්ඩ් පාර්ට් එකට 100% තියනවා කියන එක මම එදාම දැනගත්තා. ජයසත් මුදල් කුමාරණ සර් ගැන මොකද කියන්න තියෙන්නේ? ජයසත්සය කියන්නේ අනිත් එකකවුන්ටින් උගන්නන සර්ලාගෙත් නෙමෙයි. ජයසත්සයගේ ක්‍රම සහ විදිය අනුව සාමාන්‍ය බිඳුවෙම ඉන්න කෙනෙක්ට උනත් ඉස්සරහට එන්න පුළුවන්. කියන්නේ F එකේ ඉන්න කෙනෙක්ට උනත් ඒකකට එන්න මාස දෙකක් මේ වගේ අතුරු කාලයක එන්න පුළුවන්. ධාරණයක් විතර ගිම් කරන උගන්නන දේශකවරයෙක් විදියට මට දැනෙන දේ මම එකවුන්ටින් හිතන විදිය සම්පූර්ණයෙන් වෙනස්. මම හරබැර කියන වචනේ පාවිච්චි නොකර ළමයට සමාගම් ගානක් හදවනවා. හේතුව තමයි සමාගම් ගාන හදන්නේ සාමාන්‍යයෙන් දක්ෂ ළමයෙක් විතරයි. අපිට ඕන උනේ ලංකාවේ අදක්ෂ ළමයෙක්වත් දක්ෂ කරන ක්‍රමවේදය හඳුන්වා දෙන්න. එතකොට මම දන්නවා මගේ සමාගම් ගාන හරියටම හරි බැලන්ස් උත් වුණා. ඊට පස්සේ දැන් අනිත් ඒවාත් ඔක්කොම කරාට පස්සේ දැන් මට වෙලාවත් ඉතුරු කරගන්න දෙයක්වත් නැහැ. පේපරෙත් ඔක්කොම ආපහු රීචෙක් කරා. එතකොට ෆස්ට් එකෙත් ඒ වගේ මට මම දන්නවා මම හදපු ගණන් එකක්වත් මම වැරදි නැහැ. ඒ හැම එකම තියෙන පේපර් එක මම 1.40ක් 1.35කින් වගේ ඉවර කරනවා. සමහර ළමයි ගාන හදන්නේ කොහොමද කියලා බල ඉද්දි මම කියන්නේ ගාන දැක්ක ගමන් මේකට මේ ට්‍රික් එක දැම්මම හරි කියලා මට තේරෙනවා. අමුතුම තාලේ දියකට එකවුන්ටින් උගන්නන සර් කෙනෙක් තමයි අපේ කාලයක් මාස ගානක් රැවටලා හිටියා එකවුන්ටින් කියලා සබ්ජෙක්ට් එකක් කරන්න ගිහිල්ලා අන්තිම මොහොතේ අපිට ජයසත් සර් තමයි ඇවිල්ලා අපිව ගොඩ දාලා දුන්නේ. දැන් අපිට හොඳ විශ්වාසයක් තියෙනවා සර්ගේ එකවුන්ටින් සබ්ජෙක්ට් එක සුපිරියක් කරගන්න පුළුවන් ඒ කියලා. 2025 මේ වර උසස් පෙළ ලියන දරුවෙක් ජයසත් මුතු කුමාරණ ළඟට යන දරුවෙක් ඔබ හොයාගන්න පුළුවන් වුණොත් ඒ දරුවා මේ වෙනකොටම අපි එකවුන්ටින් එකකට හදලා එකවුන්ටින් ඇවිල්ලා එකවුන්ටින් අත්තන ඉගුවොත් බින්දුවටම බෑලා හිටියේ කරගන්නම බැරි ලෙවල් එකේ හිටියේ. ඒත් සර් බින්දුවේ ඉඳලා අපිව කෙලින්ම උඩම ලෙවල් එකට ගොඩ දාලා දුන්නා. ගොඩක් කෙටි ක්‍රම ඔස්සේ අපිට ගොඩක් දේවල් සරලව කියලා දෙනවා. ඇත්තටම හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් ඉතින් සර් ගාව හිටියේ. ඒකට සර් කියලා ෂොට්ටාදර ක්‍රමය ගැන කිව්වොත් එහෙම ඒ ක්‍රමයෙන් හින්දා තමයි අපේ පන්තියේ ගොඩක් ළමයි ඉස්සරහට ආවේ. කියන්නේ ගොඩක් ළමයි පාල මට්ටම හිටිවා. දැන් මේ ක්‍රමෙත් එක්ක ගොඩක් ළමයි ඉස්සරහට ආවිලා. කවුන්ටින් වලට ගොඩක් දුර්වල හිටියේ. ඇත්තටම මම දකින හොඳම කවුන්ටින් ගුරුවරයා. සර් උගන්නන විෂය හොඳ ප්‍රවීණයෙක් කියලා තේරෙනවා උගන්නන විදියෙන්. මොකද ළමයින්ට ගොඩක් ලේසි ක්‍රම හොයලා මේ කියලා දීලා තියෙනවා ඉගෙන ගන්න ඕන විදියට. ගොඩක් කාලයක් ගියාට පස්සේ මේ ඒ ලෙවල් බාඩි කිට්ටු කරලා හම්බෙන්නේ ඒත් දැනටත් අපිට එකවුන්ටින් ප්‍රශ්නයක් නොවෙන හොඳට උගන්නගෙන යනවා. කෙලවෙලා හිටියේ. ඇත්තටම අවුරුද්දක් කෙලම වෙලා හිටියේ. ඒ අතරේ හම්බුණ සුපිරිම චරිතයක් ජයසත් සර් කියන්නේ. මොරටු අංක 1 අනිවාර්යෙන් නුගේකට ඊළඟට අංක 1 වෙන්නේ ජයසත් සර් තමයි. හුරතල් කතා නැහැ. මතක තියාගන්න. අපි කතා කරන ජීවිතය ඇත්ත. අපිට ළමයි හුරතල් කරන්න ඕනේ. අපිට ළමයින්ට බොරුවට ආතල් දෙන්න ඕනේ. මේ මෙච්චර දරුවෝ වැඩ කරන්නේ කොහොමද? උන්ට පන්ති ඇතුලේ අපි දෙන ටාගට් එක මොකක්ද? ඇයි දරුවෝ අපිට මෙච්චර ආදර? අපි උන්ගේ ජීවිතය අරමුණු වලට තල්ලු කරා. උන් යන්න කැමති නැහැ. හැබැයි ටික වෙලාවක් යද්දි උන්ට තේරෙනවා. අම්මා තාත්තා වගේ මේ ගුරුවරට ආදරේ. කවුන්ට්ස් වලින් මම ඇත්තටම මුල කලින් ගිහපු ක්ලාස් එකේ ඉඳන් ගොඩක් ඩවුන් වෙලා හිටියේ. ජයසත් සර්ගේ ෆස්ට් ඩේ එකේ ඉඳන් ඔක්කොම අල්ලගත්තා. දැන් මට අවුලක් නැහැ කවුන්ට්ස්. ජයසත් සර්ගේ ඉඳන් තමයි කවුන්ට්ස් ගොඩදාගත්තේ කියලා තමයි කියන්නේ. මේ ක්ලාස් ඇත්තටම මම එනකොට මට ඇත්තටම එකවුන්ටින් වලට ලකුණු ඉස්කෝලේ යන්නේ 23යි. එහෙම 40 ගණන්. ඇත්තටම සර්ගේ පළවෙනි දවසේ එකවුන්ටින් යනකොට ඇත්තටම ලේසි. වෙනත් අනිත් ක්ලාස් වල වගේ අය නෙමෙයි. ඕන වෙලාවක අපේ පන්තියකට ඕනම කෙනෙක් එන්න. ඇවිල්ලා 2025 පන්තිය චෙක් කරලා බලන්න මං කියන්නේ මේ බොරුවක්ද කියලා. අහන ළමයා එකවුන්ටින් වලට එකක් එයි කියන පදනම හදාගෙන ඉවරයි. ඒ ළමයිගේ ලකුණු 75 පැනලා ඉවරයි. මේ මාස 10 දී ඒ ළමයි තව ලකුණු 20ක් හදාගත්තොත් ඒ ළමයි ගන්න එකවුන්ටින් වල 95 එකක්.
අපිට ඇත්තනකුත්තුන් දසිසය අපිට ජයසස්ව හම්බෙන් ඉතා කෙටි කාලෙකට අවුරුද්ධකට තොට අඩු කාලෙක තම ජයසස්ව හම්බෙන්නේ ඉතා අඩු කාලෙකින් අපිට සිලබස් එකක් තේර කරලා පාස් පේපර්ස් කරනම ඉන්නේ දැන් අපි ඇවිල්ලා බලන්න මේක වෙනම කල්චර් එකක්. ඔව් ජයසත්ස අලුත්ම විදියට accounting උගන්වනවා. අපිටත් ඉගෙන ගන්න ආසයි. නිකන් ගේම් එකක් වගේ ෂොට් හතරේ මුළු පාඩමම අපිට ඉගෙන ගන්න පුළුවන්. හරිම පහසුතර කලින් අපි accounting වලින් ඒ කියන්නේ accounting වලින් අර මානසික වැටලා හිටියේ accounting subject එක ගැන. මේ මාස 3 කාලය ඇතුළත අපි accounting වලින් ලොකු දියුණුවක් අපේ ඇති වෙලා තියෙනවා. මගේ විතරක් නෙමෙයි සාපේක්ෂව හැමෝගෙම. ඇත්තටම සර් කියලා දෙන විදියට accounting ඇත්තටම මාරම ලේසි. ඒ කියන්නේ අපි ඉතින් accounting අමාරු විෂයක් හැමෝටම තේරෙන්නේ නැහැ. ඒත් සර්ව හම්බුනායින් පස්සේ අමාරු වෙච්ච accounting විෂය ලේසියෙන් කරන්න පුළුවන් විෂයක් වුණා. මං කියන්නේ ජයවර්ධනපුර accountancy degree ජයවර්ධනපුර accountancy business administration finance යන්න පුළුවන් උපරිම උපාධියකට යන්න ආස නැද්ද? කොළඹ යුනිවර්සිටි එකට යන්න ආස නැද්ද? කැලණි යුනිවර්සිටි එකේ හොඳම උපාධි තියෙනවා. සබරගමුවේ හොඳම උපාධි තියෙනවා. රුහුණේ හොඳම උපාධි තියෙනවා. මම කියන්නේ මේ උපාධි වලට යන්න ළමයෙක්ට පාර කපන පන්තියක් බවට අපේ පන්තියපත් වෙයි. ඒ ප්‍රාර්ථනයයි අපිට තියෙන්නේ. එකතු වෙන්න 2027 ගැම්මෙන් වැඩ කරමු. ජයසත්ස වෙනස් accounting 2027 නව පන්ති ආරම්භයි. ප්‍රවීණ දේශක ජයසත් මුතුකුමාරණ 2027 නව පන්ති ආරම්භයි.